හරි. සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔගොල්ලෝ මේ වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි කෙලින්ම අපේ අද මාතෘකාව වෙන කොහොමද ඔයගොල්ලන්ගේ ව්‍යාපාර වලට අදාළව ඔයගොල්ලන්ගේ බුකින් ප්‍රමාණය ව්‍යාපාරයට ඔබට ලැබෙන බුකින් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියන එක කතා කරන්න. ඒතර මම හිතනවා මේ වැඩමුළුවට සහභාගී වෙලා ඉන්න ඕගොල්ලෝ කවර ආකාරයේ හෝ මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට අදාළ ව්‍යාපාර කටයුත්තක නිරත වෙනවා ඇති කියලා. එතකොට අද අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔබගේ ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න උදව් වෙන ප්‍රධාන ප්ලැට්ෆෝම් වර්ග තුනක් ගැන. ඒ තමයි booking.com කියන platform එක, TripAdvisor සහ Google My Business කියන platform තුන. එතකොට මේ වැඩ මේක පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ගෙන් අහන්න කැමතියි ඇයි අපිට මේ වගේ platform එකක account එකක් හදාගන්න ඕනේ? ඔව්, සරලවම කිව්වොත් මේකට මූලිකම හේතුව වෙන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ව්‍යාපාරයේ විසිබිලිටි එක දිගෙන් වැඩි කර ගැනීම. එතකොට මේ විසිබිලිටි එක වැඩි කර ගන්නවා කියලා අදහස් කරන්නේ මොකද්ද? ඔයාගේ ව්‍යාපාරය තියෙනවා කියන එක අනිත් මිනිස්සුන්ට දැනුවත් කරන්න එක පහසු කර ගැනීම. එතකොට ඇයි මේක විශේෂයෙන්ම ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකකින් ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ඕගොල්ලෝ වැඩ කරන්නේ මේ ලංකාව කියන රටෙන් ගොඩාක් වෙලාවට එළියේ ජීවත් වෙන පාරිභෝගිකයෝ පිරිසක් එක්ක, කස්ටමර්ස්ලා පිරිසක් එක්ක. එතකොට ඕගලන්ට ඕනේ වෙනවා ඕගලන්ගේ ව්‍යාපාරය මෙන්න මේ වගේ දෙයක්. මගේ ව්‍යාපාරය නිල්මානිල් රෙස්ටොරන්ට්. එතකොට ඒකේ මම මෙන්න මේ වගේ මෙනියුස් දවස පුරා තියලා තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා කෑම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ හොටෙල් එක අරලිය හොටෙල්. එතකොට මේ හොටෙල් එකේ මේ වගේ රූම්ස් තියෙනවා, මේ වගේ ෆැසිලිටිස් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව සරලව කිව්වොත් ඔයගොල්ලෝ රටෙන් එළියේ ඉන්න ඔයගලන්ගේ ටාගට් කස්ටමර්ස් ලව දැනුවත් කරන්න මේ platform ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. මේක සරලව වෙබ්සයිට් එකක් කරා සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේ වගේ platform එකක් තුල ඕගොල්ලෝ ලියාපදිංචි වුණාම, රෙජිස්ටර් වුණාම ඒකේ තියෙන විශේෂ වාසිය තමයි මේකට එන්නේ අනිවාර්යෙන්ම ලංකාවට. නැත්තම් ටුවරිසම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාරිභෝගිකයෝ විතරයි. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඔයගොල්ලන්ව පහසුවෙන් ඔයගොල්ලන්ගේ ලොකේෂන් එක මේ ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද? ඔයගොල්ලෝ කරන්නේ මොනවද කියලා විස්තර දැම්මහම ඒවට අදාළ කස්ටමර් සර්ච් කරාම ඔයගොල්ලන්ව පහසුවෙන් ඔයගොල්ලෝ ඉන්නවා කියන විස්තරය සහ ඔයගොල්ලෝ හොඳ සප්ලයර්ස්ලා කියන කාරණේ පිළිබඳව කස්ටමර්ස්ලාව දැනුවත් කරනවා. එතකොට මේ වැඩමුළුව ඇතුලේ ඇත්තටම අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ account එකක් හදන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් නෙමෙයි. මම හිතනවා දැනටම ඕගොල්ලන්ට මේ සම්බන්ධ මේ platform තුනේ කවර ආකාරයේ හෝ ගිණුමක් ඇති කියලා. account එකක් ඇති කියලා. එතකොට මේ වැඩමුළුව හරහා අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ මේ දැනට තියෙන එහෙම නැත්නම් හදාගෙන ඉන්න account එකක performances කොහොමද වැඩි කරගන්නේ? මොන වගේ සරල ක්‍රියාමාර්ගද ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලන්ට තනියෙන්ම මොන වගේ දේවල් කරොත්ද මේ platform තුනෙන් අපිට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක කතා කරමු. එhmenan අපි අපේ පළවෙනි platform එක Google My Business platform එක ගැන කතා කරන්න පටන් ගමු. මේක පටන් ගන්න කලින් මම ඔයගලන්ට කියන්න කැමතියි මේ Google My Business කියන platform එක යටතේ කතා කරන බොහෝමයක් කාරණා අපිට අනෙක් platform දෙක වන TripAdvisor සහ booking.com කියන ඒවටත් පොදු. ඒකින්ද මම මේකෙදි ගොඩක් වෙලාවට කතා කරන දේවල් මේ workshop එකේ
පස්සේ අපි කතා කරන්න ඉන්න TripAdvisor booking.com කියන ඒවා ගැන කතා කරනකොට වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඒකින්ද මගේ බලාපොරොත්තුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ Google My Business කියන එක හරහා ඕගොල්ලෝ මොන වගේ best practices ද අනුගමනය කරන්න ඕනේ කියන එක මූලිකව ඔයගලන්ට කියලා දෙන්න. එතකොට මේ අද අපි කතා කරන platform තුන ගත්තහම Google My Business කියන එක ඇත්තටම ටූරිසම් වලටම විතරක් ටාගට් කරලා හද platform එකක් නෙමෙයි. මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ දන්නවා. එතකොට හැබැයි ඕගොල්ලෝ අපි කවුරුත් දන්න ප්‍රධානම search engine මොකක්ද Google. එතකොට කවුරු හරි මොකක්ම හරි ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයකට ඔයාගේ අවශ්‍යතාවයක් අහම අපි කෙලින්ම කරන්නේ මොකක්ද Google එකේ search කරනවා. ඒක හින්දා මේ Google My Business කියන එකේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය ලිස්ටිං කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයට කස්ටමර්ස්ලා වැඩිපුර ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ විසිබිලිටි එක වැඩි කර ගැනීම හරහා. අපි දැන් කතා කරමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඇත්තටම මේ Google My Business කියන platform එක අපි පාවිච්චි කරනකොට මම කැමති ඒක ප්‍රධාන පියවර 4ක් යටතේ ගොල්ලොත් එක කතා කරන්න. පළවෙනි එක තමයි මේක මම කැමති ඉතාමත් සරලව කොහොමද මේ account එකක් setup කරගන්නේ කියන එක ගැන කතා කරන්න. මේක තමයි initiation එක කියන එක යටතේ සහ core details කියන එක සහ verification කියන එක යටතේ කතා කරන්න. කොහොමද මේ account එක හදාගන්නේ කියන එක. සහ අවසාන වශයෙන් අපේ ප්‍රධානම අරමුණ වෙන මේ දැනට තියෙන සහ හදාගත්ත account එකකින් වැඩිපුර වැඩක් කරගන්න ඔප්ටිමයිස් කරගන්නේ කොහොමද කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ Google My Business account එකක් අපිට ඕපන් කරගන්න නම් අපි මූලිකවම අපිට තියෙන්න ඕනේ business type Google account එක. දැනට ඔයගොල්ලෝ අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ personal business accounts. සමාන personal accounts. එතකොට ඒ වගේ account එකකින් අපිට Google My Business කියන platform එකට access කරන්න බෑ. ඒකින්ද පළවෙනියටම මතක තියාගන්න ඕන එක තමයි ඕගොල්ලෝ Google My Business එක ඕගොල්ලන්ගේ ව්‍යාපාරය ලිස්ටිං කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ පටන් ගන්න ඕනේ business type Google account එකක් create කිරීම හරහා. මේක හරි සරලයි. අර personal email account එක, personal Google account එකක් හදනවා වගේම තමයි. ව්‍යාපාරයේ නම, ලිපිනය, ඒකට අදාළ දුරකථන අංක, ඒක තියෙන්නේ කොහෙද කියන විස්තර ටික ලබා දුන්නාම ඉතාලි ඉක්මනින්ම අපිට Google එක ඇතුලේ business account එකක් open කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක අපි business account එකක් open කරන්නේ දැන් ව්‍යාපාරයක් ගත්තාම කාලයක් යනකොට ඔයගලන්ට ඒක තව කාට හරි transfer කරන්න හිතෙනවා. ඒ කාට හරි විකුණන්න හිතෙනවා. එහෙම වුණාම ඉතාමත් පහසුවෙන් මේ Google account එක අපිට වෙන කෙනෙක්ගේ IT එකට transfer කරන්න පුළුවන්. මේ වගේ වාසි Google business account එකක් open කිරීම හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ account එක හදනකොට ප්‍රධාන වශයෙන්ම අපි මේකට යොදන නම් address එක phone number එක මේ කියන තුන පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්න. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි අපේ business එක list කරන්න හිතන් ඉන්නේ Google එකේ විතරක් නෙමෙයි. දැන් tourism වලට අදාළව නම් දැන් අපි අද කතා කරන්නේ නැත් platform දෙක වෙන TripAdvisor, booking.com ඊට පස්සේ ඊට අමතරව Airbnb මේ වගේ ගොඩාක් platforms තියෙනවා. එතකොට මේ හැම එකකම අපි එකම විදිහට අපේ නම, address එක, phone number එක පාවිච්චි කරන්න පුළුවන් නම් දැනට facility එකක් තියෙනවා මේ ඔක්කොම account එකට link කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් මේ Google My Business account එකට Google My Business එකේ ඔයගොල්ලෝගේ ව්‍යාපාරය list කරනකොට website එකක් include කරන්න ඕනේ.
ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වගේ platform එකක අපිට ඉතාමත් සීමිත විස්තර ප්‍රමාණයක් තමයි වාගේ ව්‍යාපාරය ගැන කියන්න පාරිභෝගිකයට. target customers ලට කියන්න ඉඩ දෙන්න. ඊට අමතරව වැඩි විස්තර ටිකක් ඒගොල්ලන්ට ඔයා ගැන දැනගන්න ඕනේ නම් අන්න ඒ වෙලාවට අනිවාර්යෙන්ම ඔයා ඒගොල්ලන්ට කියන්න ඕනේ අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා අපේ කරන වැඩි අපි කවුද මේ කියන දේවල් පිළිබඳව ඔයගලන්ට වැඩිපුර දැනගන්න පුළුවන් කියලා ඔයගලන්ගේ වෙබ්සයිට් එකේ link එක මේක ඇතුලේ අනිවාර්යයෙන්ම අන්තර්ගත කරන්න ඕනේ. සමහර වෙලාවට මේක මම විශේෂයෙන්ම කියන හේතුව තමයි සමහර වෙලාවට ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේක account එකක් විතරක් හදලා ඇති. අපිට වෙන වෙබ්සයිට් ඕනේ නැහැ කියන. ඇත්තටම මේක එච්චර හොඳ අදහසක් නෙමෙයි කියන එක. විශේෂයෙන්ම මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට අදාළ ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකට අදාළව ඒක හොඳ අදහසක් නෙමෙයි කියන එක තමයි මම වැඩිපුර එම්ෆසයිස් කරලා කියන්න කැමතියි. ඊට පස්සේ දැන් අපි ගණදුණු කරන්නේ කොයි වගේ කට්ටියක් එක්කද? පිටරට ඉන්න ෆොරිනර්ස්ලාත් එක්ක. එතකොට මේ වගේ කට්ටිය විශේෂයෙන්ම ඩෙවලොප් කන්ට්‍රීස් වල ඉඳලා ඉන්න ටුවරිස්ට්ලා. ඒගොල්ලෝ හරි කැමති මොනවා හරි ඒගොල්ලෝ වියදම් කරන මුදලි වඩාත් හොඳ ඵලදායී මොකක් හරි දෙයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ එන්ජොයි කරන අතරතුර ඒගොල්ලෝ ඒ වගේ දේවල් වලට ගොඩක් කැමතියි. උදාහරණයක් හිටියට හිතන්න. මේ ව්‍යාපාරය කරන්නේ කාන්තාවක් විසින් women owned business එකක් කියන එක highlight කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ වෙලාවෙදී ගොඩක් වෙලාවට අර developed countries වල ඉඳලා ඉන්න foreigners-ලා ගොඩක් කැමතියි. ඔයගලන්ට සපෝට් කරන්න ගොඩක් වෙලාවට quality එකටත් ඕව ගිහිල්ලා ඔයගලන්ට සපෝට් කරන අදහසින් ඔයගලන්ගේ business එක reach කරන්න පුළුවන්. ඒක හින්දා එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන විශේෂ කාරණයක්. ඊට පස්සේ මේ Google My Business account එක set up කරනකොට මතක තියාගන්න ඕනේ අනිත් දේ තමයි ඔයාගේ ව්‍යාපාර මොඩල් එක, business model එක. ඒතර Google එක ඇතුලේ business model ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි local store කියන concept model එක. ඊළඟට service businesses කියන model එක. අන්තිම එක online retail businesses කියන model එක. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට ඔයා හොටෙල් එකක් නා. ඔයා restaurant එකක් නා. එතකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම physical location එකක් තියෙනවා. customer අනිවාර්යයෙන්ම physical location එකට ඇවිල්ලා ඔයාව හම්බෙලා තමයි ඔයාත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට මේ වගේ වෙලාවද ඔයාගේ business model එක හැටියට ඔයා තෝරගන්න ඕනේ local store කියන model එක. ඊට අමතරව ඔයා හිතන්න ඔයා travel agent කෙනෙක්, tourist guide කෙනෙක්. එතකොට ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඔයාට තැනක් තියෙන්න පුළුවන්. හොඳ well established ඔයාගේ business එක well established නම් එතකොට ඔයාගේ ව්‍යාපාරයට තැනක් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ කියලා හිතන්නකෝ. ඔයා ගෙදරම තමයි ඉඳලා තමයි ඔයාට just තියෙන්නේ ටැක්සි එකක් විතරයි. ඔයාගේ business එක කරන්නේ ගෙදර ඉඳලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ business එක Google My Business එක ඇතුලේ service business එකක් හැටියට list කරා. ඒතර ඔයා තෝරන්න ඕනේ ඒ model type. ඊට පස්සේ ගොඩක් වෙලාවට online retail කියන model එක නම් මේ tourism industry එක කියන එක ඇතුලේ ගොඩාක් දුරට use වෙනවා. ඊට අමතරව අනිවාර්යෙන්ම අර මම කලින් කිව්වා වගේ location එක කියන එක වැදගත් වෙනවා. එතකොට මේක ඔයාගේ local store එකක් නම් ඔයා exactly ඔයාගේ business එක තියෙන location එක customers ලට හරියට කියන්න ඕන. දෙවෙනි එක ඔයා service business එකක් නම් ඔයාගේ service area එක ඔයාට පුළුවන් map එකේ mark කරලා කියන්න මෙන්න මේ range එකේ තමයි මම service එක දෙන්නේ කියලා. ඊට පස්සේ මේ model වලට අමතරව ඔයාගේ business එකේ category එක කියන එක ගොඩක් වෙලාවට ඔයාව හරි customer group එකකට direct කරන්න Google එකට ගොඩක් උදව් වෙනවා. ඒකින්ද ඔයාගේ category එක හරියට identify කරගෙන ඔයාගේ business එක අයිති වෙන category එක. ඒක restaurant එකක් වෙන්න පුළුවන්, cafe එකක් වෙන්න පුළුවන්, tour service එකක් වෙන්න පුළුවන්. ඒ මොකක්ද කියන එක identify කරගෙන ඒක අනුව ඔයා ඒ category එක තෝරගන්න එක ඉතාමත් වැදගත්. ඊළඟට
ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඔයගලන්ට තනියෙන් කරන්න අමාරුයි කියලා හිතන වැඩේ තමයි මේක. බිස්නස් එකක් Google My Business account එක වෙරිෆයි කරගන්න. මේක ඇත්තටම Google එක ප්‍රධාන විදි 3කින් කරන්න. ඔයගලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන් ඔයාගේ බිස්නස් එක වෙරිෆයි කරන්න. ඔයගොල්ලෝ ඇත්තටම මේක ඔයාට අයිති බිස්නස් එකක්ද මේක ඇත්තටම තියෙන බිස්නස් එකක්ද කියන කාරණේ. එතකොට මේක පළවෙනි දේ ඒගොල්ලෝ සමහර ලාට ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක් විනාඩි කිහිපයක් දීලා මේ විනාඩි කිහිපය ඇතුළත ඔයාට ඔයාගේ බිස්නස් එක වෙරිෆයි කරන්න ඕන කරන කම්පෝනන්ට්ස් පෙන්වන්න කියලා පොඩි වීඩියෝ එකක් අද ලයිව් රෙකෝඩ් කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයගොල්ලන්ගෙන් සරලව ඊමේල් එකකට එහෙම නැත්නම් ෆෝන් එකට කෝඩ් එකක් කියවලා වෙරිෆයි කරන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම සමහර වෙලාවට පෝස්ට් එකකින් පොඩි ලියුමක් කියවලා පොඩි කෝඩ් එකක් එක්ක ඒක ඔයාගේ Google account එකට ඉන්ක්ලූඩ් එන්ටර් කරලා වෙරිෆයි කරලා කියන්න පුළුවන්. හැබැයි දැන් ගොඩාක් වෙලාවට 90%ක්ම වගේ වෙරිෆිකේෂන් මෙතඩ් එක එන්නේ වීඩියෝ එක. එතකොට කොහොමද මේක කරගන්නේ? ඇත්තටම ඒගොල්ලෝ එවන ඉන්ස්ට්‍රක්ෂන්ස් හරියට කියවනවා නම් ඒක කියවුවනම් ඔයාට ඒක කොයි විදිහටද කරගන්න ඕනේ කියන එක පිළිබඳව හොඳ අයිඩියා එකක් එනවා. සරලවම මේ වැඩේ කියනවා නම් කොහොමද වෙරිෆයි කරගන්නේ කියලා. ඔයාගේ ව්‍යාපාරය ඔයාට අයිති කියන එක සහ ඒක ඇත්තටම තියෙනවා කියන එකට ඕන කරන සාධක පෙන්වන විදිහට තමයි මේ වීඩියෝ එක හදන්නේ. මේ වීඩියෝ එක ලයිව් කරන්න ඕන. ඒකෙදි ඔයාට පුළුවන් දැනට Google Map එකේ එහෙම නැත්නම් Google My Business එකේ listed මොකක් හරි ඕගනයිසේෂන් එකක් තියෙන තැනක් ඔයාගේ ආසන්නයේ තියෙනවා නම් විනාඩිය තප්පර ගානක දුර තියෙනවා නම් ඒ සයින් බෝඩ් එක ඉඳලා ඒ සයින් බෝඩ් එක රෙකෝඩ් කරන තැන ඉඳලා ඊට පස්සේ ඔයාගේ ව්‍යාපාරයට ඔයා දොර අරගෙන එහෙම නැත්නම් ලොක් එක ඕපන් කරලා ඇතුළු වෙලා ඊට පස්සේ ඔයාගේ මැනේජ්මන්ට් රූම් එකට ගිහිල්ලා ඒකේ අදාළ මැනේජ්මන්ට් ඩොකියුමන්ට්ස් වෙන්න පුළුවන් චෙක් බුක් එක වෙන්න පුළුවන් VR එක වෙන්න පුළුවන් මේවා පේන විදිහට මේවා Tamanට අයිති මේ ව්‍යාපාරේ මට අයිති මෙන්න ව්‍යාපාරේ මෙතන තියෙනවා කියන විදිහ ප්‍රූව් කරන විදිහට වීඩියෝ එකක් කරන්න. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි මොකක්ද මේ Google My Business account එකක් එහෙම නැත්නම් ප්‍රොෆයිල් එකක් ඔප්ටිමයිස් කරා. එහෙම නැත්නම් වැඩි පිරිසකට වාගේ account එකට ආවට පස්සේ වත් එක්ක සේල් එකකට එහෙම නැත්නම් වත් එක්ක බිස්නස් එකකට එන්න ෆීල් වෙන විදිහට කම්පෙල් වෙන විදිහට හදාගන්න. එතකොට මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා ඔයා බිස්නස් එකට දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන්. ඊට පස්සේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක ඔයා මොන වගේ දේවල්ද මේ ව්‍යාපාරයේ කරලා තියෙන්නේ මේ ව්‍යාපාරයේ පිහිටීන් මේ වගේ දේවල් ෆොටෝ සරහා ඔයා කොහොමද පෙන්වන්නේ කියන එක. එතකොට මේකේ ෆොටෝස් ගැන කතා කරනවා නම් මේකේ වා අප්ලෝඩ් කරන ෆොටෝස් ගැන කතා කරනවා නම් ඒවේ ක්වොලිටි එක ඇත්තටම හොඳ වෙන්න ඕනේ. ඒ ක්වොලිටි එක හොඳ වෙන්න ඕනේ මොකද එතකොට තමයි මේක අර ඇට්‍රැක්ටිව් වෙන කස්ටමර්ස්. උදාහරණයක් විදිහට ඔයා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක eBay වෙන්න පුළුවන්, Alibaba වෙන්න පුළුවන්, Daraz වෙන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කවදා හරි දවසක බඩු අරගෙන ඇති. ඒතර මේ බඩු ගන්නකොට අනිවාර්යයෙන්ම ඔයා බලන ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ දාලා තියෙන ෆොටෝ එක හොඳද? සමහර වෙලාවට ෆොටෝ එක හොඳ වෙන්නේ. එලා ඒගොල්ලෝ ඩිලිවර් කරන භාණ්ඩයේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. හැබැයි අපි හිතනවා අපි ෆොටෝ එකක් දැක්කම මේක හොඳයි. මේක වෙන ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් එන්නේ කියලා. අන්න ඒ ෆීල් එකේ ඉන්න විදිහට හොඳ ක්වොලිටි ඉමේජස් දාන්න හොඳ රෙසලූෂන් ලෙවල් එකක ෆොටෝස් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන්න ඕන. දෙවෙනි එක තමයි ඔයගොල්ලෝ කොයිම වෙලාවකවත් ඔයගොල්ලන්ගේ නොවන ෆොටෝස් විශේෂයෙන්ම ඔය ස්ටොක් ඉමේජස් වගේ දේවල් අරගෙන කස්ටමර්ස්ලාට මේ මගේ ව්‍යාපාරය මේ තමයි මම කරන දේවල් කියලා පේන්න Google My Business account එකේ එකට අප්ලෝඩ් කරන්න එපා. ඊට පස්සේ ඔයා හිතන්න ඔයා ටූරිස්ට් ගයිඩ් කෙනෙක් කියලා. එතකොට ඔයා ටූරිස්ට් ගයිඩ් කෙනෙක් වුණාම ඔයාට
තැන් වලට යන්න වෙනවා. ගිහිල්ලා උදාහරණයකට ඔයාලට සිංහරාජ්‍යයට යන්න වෙන්න පුළුවන්. ඔයාලට පස්සේ ඔයාලට යන්න වෙන්න පුළුවන් සීගිරියට. මේ වගේ ගියාම ඒ අද ගන්න ස්ථානේ අපිට අපේ වීඩියෝ ෆොටෝ එක එහෙම නැත්නම් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් ටැග් කරන්න පුළුවන්. ඒ දේ කරොත් එහෙම ඒකෙන් ඔයාලට Google එක ඇතුලේ ගොඩක් ලේසි රෑන්ක් වෙන්න හේතුවක් වෙනවා. ඒකත් ඔයගොල්ලෝ ෆොටෝ අප්ලෝඩ් කරනකොට මතක තියාගෙන කරන්න. මේක විශේෂයෙන්ම අදාළ වෙන්නේ ටුවර් ඒජන්සියක් කරන කට්ටියට එහෙම නැත්නම් ටුවරිස්ට් ගයිඩ්ලට ඔය ටැක්සි සර්විස් ටුවරිස්ට්ලට දෙන කට්ටියට ඒ වගේ කට්ටියට තමයි ගොඩක් දුරට මේක වැලිඩ් වෙන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන්ම දැන් ඔයා මේ ටික සෙටප් කරලා Google My Business account එක ස්ටැබ්ලිෂ් කරගත්තට පස්සේ කස්ටමර්ස්ලා ඔයගොල්ලොත් එක්ක එන්ගේජ් වෙන්න පටන් ගන්නවා. ඒ එන්ගේජ්මන්ට් එක වැඩි කරගන්න ඔයාට පුළුවන් ඔයා කරන වැඩ සතියකට පාරක් දවසකට පාරක් වැඩ කරන විදිහට අනුව පොඩි Facebook එකට පෝස්ට් එකක් දානවා වගේ Google එකට පෝස්ට් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් අහයි කියලා හිතන ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ Google My Business එක ඇතුලේ ඔප්ෂන් එකක් තියෙනවා Q&A section එක. එතකොට කස්ටමර්ස්ලා ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්න ඔයගොල්ලන්ගේ මේ Q&A session එකේ ඔයාට යොමු කරන්න පුළුවන්. ඩිරෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඒවට හරි වෙලාවට හරි පිළිතුරු දෙන්න ඔයගොල්ලෝ බලා ගන්නවා. එහෙම නැතුව ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් එදිනෙදා අහයි කියලා හිතෙන. ඔයගලන්ගේ ව්‍යාපාරය ඇතුලේ මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ගනුදෙනු කරනකොට කස්ටමර්ස්ලාට සාමාන්‍යයෙන් එන frequently asked questions FAQ. හරිද? ඒ වගේ දේවල් ටික කලින්ම මේකට පොඩි ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරලා ඉන්ක්ලූඩ් කරලා තියන්න පුළුවන්. ඊළඟට ඉතාමත්ම වැදගත් දේ තමයි මේ කස්ටමර් එන්ගේජ්මන්ට් එකත් එක්ක කතා කරන්න ඕනේ රිවිව් මැනේජ්මන්ට් කියන එක. එතකොට මේක ගොඩක් වෙලාවට ඔයගලන්ට ටිකක් කරන්න අමාරුයි කියලා හිතන දෙයක්. මොකද මේකට ලින්ක් එකක් කස්ටමර්ත් එක්ක ෂෙයා කරන්න වෙනවා. එහෙම නැත්නම් QR කෝඩ් එකක් ෂෙයා කරන්න වෙනවා. ෂෙයා කරලා කස්ටමර්ස් කියන්න වෙනවා මේ අපි දුන්න සර්විස් එක හොඳ නම් අපිට පොඩි රේටින් එකක් දෙන්න කියලා. පොඩි රිවිව් එකක් දෙන්න කියලා. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න මතක තියාගන්න. මොකෝ Google එකේ ඔයාව අප් කරගන්න ඕන. රෑන්කින් එක වැඩි කරගන්න ඕන. මේ කස්ටමර්ස්ලාගෙන් ගන්න quality reviews සහ ඔයා ඒකට දෙන reply එක කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් Google My Business account එකක් පවත්වාගෙන යනකොට ඒක හදනකොට ප්‍රධාන වශයෙන්ම වෙන්න පුළුවන් වැරදි කිහිපයක්. මේක ඔක්කොම මම in detail කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකක් තමයි අර මම කලින් කිව්වා වගේ ඔයා පාවිච්චි කරන වාගේ ව්‍යාපාරේ නම, ලිපිනය, දුරකථන අංකය සහ පාවිච්චි කරන ෆොටෝස් ඒවා ඇත්ත සහ රියල් සහ ඒවා පිළිගන්න පුළුවන් ආකාරයෙන් ඔයා Google My Business account එක ඇතුළේට ඉන්ක්ලූඩ් කරන්න ඕන. ඊට පස්සේ කවදාවත් ඔයාගේ බිස්නස් එක එකම නම 3-4 පාරක් account 3-4ක් හදලා Google එකේ ලිස්ට් කරන්න try කරන්න එපා. එහෙම කරන්න ගියොත් එහෙම ඔය තියෙන ඔක්කොම account එක නැති වෙලා යන්න පුළුවන්. ඊළඟට අර කලින් කිව්වා වගේ හොඳ රිවිව් මැනේජ්මන්ට් සිස්ටම් එකක්, රිවිව් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ ඒවා තෝරගන්න කැටගරි එක මේ දේවල් පිළිබඳව ඔයා හොඳ අවධානයක් යොමු කරන්න වෙනවා. මේ කියන දේවල් කලින් කිව්වේවත් එක්ක ගොඩක් වෙලාවට ඕලා වෙන ඉඳන් මම වැඩිපුර ඉන් ඩීටේල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේවා ගැන. හොඳයි මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මට Google My Business එක යටතේ ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලමු රියල් Google My Business account එකකට කොහොමද ඔයගලන්ගේ බිස්නස් එකේ මේ කියන දේවල් ඉන්ක්ලූඩ් කරගන්නේ කියන එක ගැන. හරි.
මම හිතනවා ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. එතකොට මේ DN Tours කියන්නේ කියන බිස්නස් එකට අදාළව අපි බලමු කොහොමද එයා Google My Business account එක මේන්ටේන් කරන්නේ. ඇත්තටම මේක මේ ව්‍යාපාරය අපිත් එක්ක දැනට අවුරුද්දකට විතර කලින් එකතු වෙලා වැඩ කරන්න ගත්ත ව්‍යාපාරයක්. එතකොට මේක ඉංග්‍රීසි වශයෙන් ඇත්තටම කියන්න ඕනේ එයා තමයි ගොඩක් දුරට මේක තනියෙන් හැන්ඩල් කරගන්නේ. අපි ඇත්තටම එයාව ගයිඩ් කරනවා කොයි විදිහටද මේක එයා කරගෙන යන්න ඕනේ කියන එක පිළිබඳව. එහෙම නැතුව අපි මෙදිහත් වීමක් ඇත්තටම කරන්නේ නැහැ. එයා බොහොම හොඳට මේ වැඩේ කරගෙන යනවා. ඔයගොල්ලන්ට බැලුවාමවත් පේනවා ඇති එයාට රිවිව්ස් ගත්තත් 5ක් මට්ටමටම 5 ස්ටාර් මට්ටමටම එයාගේ රිවිව්ස් තියෙනවා. එතකොට මේක අර කලින් කතා කරා වගේ ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ව්‍යාපාරේ නම ඊට පස්සේ තියෙන්නේ කොයි තැන් ඇඩ්‍රස් එකේද කන්ටැක්ට් නම්බර්ස් ඕපන් කරලා තියෙන කොයි වෙලාවටද ඊට පස්සේ මොන වගේ සර්විස් එකක්ද දෙන්නේ මේ කියන විස්තර ටික තමයි මෙතන පේන්නේ. ඊට පස්සේ මෙන්න මේක තමයි මම අර කලින් කිව්වේ පෝස්ට් එක. මේ තමයි Google My Business account එකේ පෝස්ට් එකක් හැටියට එයා කරපු දේ ඉමේජ් එකක් එක අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට මේක ඇතුළේදී ඔයාට පුළුවන් keywords කියන ඒවා පාවිච්චි කරන්න. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඔයාගේ business එක search කරනකොට මෙන්න මේ නම් වලින් මොන වගේ වචන පාවිච්චි කළාද ඔයාගේ foreigners ලා touristලා ඔයාගේ business එකට අදාළ කැටගරි එක සර්ච් කරන්න. එතකොට අන්න ඒවා ඉන්ක්ලූඩ් කරලා මේ පෝස්ට් හැදුවොත් ඒ හරහා පුළුවන්කම හම්බෙනවා ඔයාගේ රෑන්කින් එක සහ ඔයාව සර්ච් කරාම අපිය වෙන්න තියෙන chance එක වැඩි කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද රිවිව් ඩිස්ප්ලේ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි Google එක ඇතුලේ කස්ටමර්ස්ලා දාන රිවිව් ඩිස්ප්ලේ වෙන්නේ. එතකොට මේකදී අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ රිවිව් එකක් දැම්මහම ඕගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍යයෙන් මෙයා නම් thank you sir thank you කියන එක විතරයි අතන කියලා තියෙන්නේ. උනට ඕගොල්ලෝ අර මම කලින් කිව්වා වගේ කීවර්ඩ් පාවිච්චි කරලා ඒ දීලා තියෙන රිවිව් එකට අදාළව මොකක් හරි හොඳ ෆීඩ්බැක් එකක් පාවිච්චි කරනවා නම් ඒක ගොඩක් හොඳ රිසල්ට් ගන්න පුළුවන්කම හම්බෙනවා. ඊට පස්සේ හිතන්න සමහර වෙලාවට කවුරු හරි කස්ටමර් කෙනෙක් තරහ ගිහිල්ලා හරි මොනවා හරි වෙලා නෙගටිව් රිවිව් එකක් දැම්ම කියලා. එතකොට ඔයගොල්ලෝ කලබල වෙන්නේ නැතුව පළවෙනියටම කරන්න ඕන දේ තමයි අදාළ කස්ටමර්ත් එක්ක කතා කරන්න. ඒ ඇත්තටම රියල් කස්ටමර් කෙනෙක් නම් ඕගොල්ලොත් එක්ක වැඩ කරපු කෙනෙක් නම් ඒත් එක්ක කතා කරන්න. මොකක්ද උන ප්‍රශ්නේ? මොකක්ද निराකරණය කරගන්න පුළුවන්? එයාට කියන්න පුළුවන් අපිට රිවිව් එක අයින් කරගන්න. එහෙම නැතුව හිතන්න ඔයා කවදාවත්ම වගේ කස්ටමර් කෙනෙක් වෙච්ච නැති කෙනෙක් ඇවිල්ලා ඔයාට නෙගටිව් රිවිව් එකක් දාලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක Google එකට report කරන්න. මේ දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ මොකෝ සමහර වෙලාවට සමහර ව්‍යාපාර අයිතිකාරයන් ව්‍යාපාර කරගෙන යන පුද්ගලයන්ට මේ සම්බන්ධිනුත් ගැටලු මතුවලා තියෙනවා. හැබැයි නෙගටිව් රිවිව් එකක් ආවා කියලා කියන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි නෙගටිව් රිවිව් එකක් එනවා කියලා කියන්නේ ඔයාව Google එකේ රෑන්කින් වෙන්න තියෙන chance එක සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා කියන්නේ. හොඳයි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම Google My Business account එකක් යටතේ මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු booking.com කියන. මේක ඇත්තටම මේකෙදී මම වැඩිපුර විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කලින් කියපු ගොඩාක් දේවල් මේක යටතේදී නැවත නැවත කතා කරන්න තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද මේ booking.com කියන වෙබ්සයිට් එක ගත්තාම ඇත්තටම ඒක Google My Business වගේ නෙමෙයි. මේක ගොඩාක් ඩිරෙක්ට් ෆෝකස් එකක් තියෙන්නේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට. හොටෙල්, රෙස්ටොරන්ට්, ඊට පස්සේ විවිධාකාර කැෆේස්, ඊට පස්සේ මේ වගේ දේවල් මේක ඇතුලේ ලිස්ට් කරගන්න ඕන කරන ඔප්ෂන්ස් දීලා තියෙනවා. එතකොට මේකෙත් අර කලින් කිව්වා වගේ අපි මුලින්ම අපේ account එක හරියට create කරලා config කරගන්න ඕනේ. ඊට පස්සේ ෆොටෝස් වගේ දේවල් පාවිච්චි කරලා ඊට පස්සේ හරි විස්තර descriptions include කරලා ඒක polish කරගෙන ඊට පස්සේ
අපි එක booking strategies pricing strategies පාවිච්චි කරලා අපේ revenue එක වැඩි කරගන්න මේක ඇතුලේ ඕන කරන වටපිටාව Google සමාවෙන්න booking.com platform එක ඇතුලේ දීලා තියෙනවා. එතකොට අර මම කලින් කිව්වා වගේම ඔයාගේ ව්‍යාපාරයට අයිති කරන මූලිකම විස්තර ටික නම ලිපිනය දුරකථන අංකය මේ විස්තර ටික ඉන්ක්ලූඩ් කරලා ඔයාට මූලික account එක හදාගන්න ඕන. ඊට පස්සේ මේ ව්‍යාපාරය ඇතුලේ වාගේ කරන දේ වා දෙන කස්ටමර්ස් උදාහරණයකට හිතන්න මේක වැඩිපුර විස්තර කරලා තියෙනවා හිතන්න ඔයාට අයිති හොටෙල් එකක් කියලා. එතකොට මේ හොටෙල් එකේ එන ටූරිස්ට්ලාට ඔයා මොන වගේ ෆැසිලිටිස්ද දෙන්නේ? මේ උඩා ෆැසිලිටිස් මේ වලට අදාළ ඔප්ෂන්ස් booking.com එකේ ලිස්ට් කරලා තියෙනවා. ඒවයින් වා හොඳින් මතක තියාගන්න ඕනේ වා ඇත්තටම කස්ටමර්ස්ලාට ඔයාගේ හොටෙල් එකට ඔයාගේ රෙස්ටොරන්ට් එකට ආවට පස්සේ දෙන්න පුළුවන් සහ දෙන ෆීචර්ස් විතරක් ෆැසිලිටිස් සහ ඔයාගේ බිස්නස් එක ඇතුලේ හොටෙල් එක ඇතුලේ පාවිච්චි වෙන පොලිසිස් විතරක් සිලෙක්ට් කරලා මෙන්න මේවා තියෙනවා කියලා කස්ටමර්ලව අවයා කරා. ඊට පස්සේ රූම් එකක් ගත්තාම ඊට පස්සේ booking.com එක ඇතුලේ තියෙන ඉතාම වැදගත් අනිත් කාරණේ තමයි රූම් ලිස්ටිං කරන. ඔයාගේ ප්‍රොෆයිල් එක ඇතුලේ රූම් ඇලොකේට් කරන. ඔයාගේ හොටෙල් එකේ තියෙන මොන වගේ රූම්? සිංගල් රූම්ද, ඩබල් රූම්ද, මේ කියන කාරණේ. ඇටච් බාත්රූම් තියෙන රූම්ද, කොයි වගේ දේවල්ද කියන එක ඉන් ඩීටේල් රූම් එකෙන් රූම් එකට ඔයා ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ මේ booking.com එක ඇතුලේ ඔයා හොටෙල් එකක් එහෙම නැත්නම් මොනවා හරි ඒ රිලේටඩ් දෙයක් කරගෙන යනවා. ඊට පස්සේ මේ ලිස්ටිං කරලා ඉවරනාට පස්සේ මේ booking.com මේ කියන රූම්ස් සහ ඔයා දෙන ෆැසිලිටිස් ලිස්ටිං කරලා ඉවරනාට පස්සේ ඒවට අදාළ ෆීචර්ස් ඔයා ලිස්ට් කරනවානේ. මේවා ඔයා ඊට පස්සේ ෆොටෝස් හරහා ප්‍රූෆ් කරන්න. මේකෙදිත් අර මම කලින් කිව්වා වගේ high resolution තියෙන හොඳ quality images පාවිච්චි කරන්න ඕනේ. මෙහෙම කරාම හරිද? ඔයා සාමාන්‍යයෙන් රූම් එකක් සෙල් කරනවා කියන concept එකෙන් ඔබට ගිහිල්ලා ඔයා ෆීලින් එකක් ඔයාගේ හොටෙල් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ environment එක ඔයා හොඳ ෆීල් වෙන environment එකක ඉන්නවා කියන ෆීලින් එක ඒ මොමන්ට් එක ඔයාලට සෙල් කරන්න ඕන කරන ෆැසිලිටි එක ඇත්තටම booking.com එකෙන් දීලා තියෙනවා. ඊළඟට වැදගත් කාරණේ තමයි by default ඔයාට booking.com එක හරහා සේල් එකක් එනවා නම් 50% කමිෂන් එකක් අනිවාර්යයෙන්ම ඔයා booking.com එකට ගෙවන්න ඕන. උදාහරණයකට වාගේ හොටෙල් එක රූම් එකක් $15 නම් ඔයා සේල් එක කරාට පස්සේ ඔයාට සේල් එක ආවට පස්සේ ඔයාට ලැබෙන රෙවෙනියු එක $15 නෙමෙයි. ඒකෙන් 15%ක් අයින් කරාම $12 ගාණක් වගේ තමයි ඔයාට ඇත්තටම රෙවෙනියු එක හැටියට ඔයාගේ ආදායම හැටියට net revenue එක හැටියට එන්නේ. මේක ඇතුලේ තව ගොඩාක් ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඒ වුණාට මේකෙදි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ අනිත් ඔප්ෂන් එක තමයි කැලෙන්ඩර් මැනේජ්මන්ට් එක. මේක ඊටමත් මේක ස්ට්‍රැටජිකලි කරොත් එහෙම ඔයගොල්ලන්ට ගොඩාක් ලොකු බෙනිෆිට්ස් ගන්න පුළුවන්. මේක වැඩිපුර ඇත්තටම මේක කතා කරන්න ගියොත් අපේ වර්ක්ෂොප් එක ගොඩක් දිග්ගැස්සෙනවා. ඒකින්ද අපි පස්සේ පොඩි ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් ෂෝට් වීඩියෝ සීරීස් එකක් කරහා ඔයගොල්ලන්ට මේ පිළිබඳව දැනුවත් කරන්නම් කොහොමද අපිට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ හරියට මේ කැලෙන්ඩර් එක මැනේජ් කරන්න සහ කැලෙන්ඩර් එක වෙන platforms එක sync කරගන්න. උදාහරණයකට ඔයගොල්ලෝ Airbnb platform එකක් පාවිච්චි කරනවා, booking.com platform එකක් පාවිච්චි කරනවා, තව මොකක් හරි platform එකක් පාවිච්චි කරනවා නම් මේ හැම එකෙම bookings එනවා නම් එතකොට මේ එක එක booking overlap වෙන්නේ නැතුව හරියාකාරව manage කරගන්න ඕන කරන facility එක මේ Google මේ booking.com
platform එක ඇතුලේ තියෙන calendar synchronization option එක හරහා ඔයගලන්ට දීලා තියෙනවා. මේකෙදි ඔයගලන්ට පුළුවන් room එකක normal rate එක කොහොමද යන්නේ. එහෙම නැත්නම් weekend එකේදී ඔයාලා හිතන්න මාසෙක සාමාන්‍යයෙන් වාගේ room එක price එක $10යි. හැබැයි ඔයා weekend එකේදී ඔයාගේ price එක පොඩ්ඩක් වැඩි කරන්න. ඔයාගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක $15 විතර කරන්න ඕනේ. ඒකට ඕන කරන features මේ calendar management එක හරියට කරගත්තොත් එහෙම ඔයාට ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපි ඒක පස්සේ පොඩි short video series එකක් කරහා ඔයගලන්ව දැනුවත් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කොහොම වුණත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ workshop එකේ අන්තිමේදී ඔයගලන්ට පුළුවන් ඒක ගැන මොනවාරි තියෙන ප්‍රශ්න අපෙන් අහන්න. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි අපිට කතා කරන්න තියෙන මේ strategic occupancy tactic එක. හිතන්න දැන් වාගේ හොටෙල් එකේ rooms දෙකක් තියෙනවා. මේ එක room එකක ඉන්න පුළුවන් 3 දෙනෙක්. හැබැයි ඔයාට පුළුවන් ඩිස්කවුන්ට් එකක් දෙන්න. මේකේ 3 දෙනෙක්ම ඉන්න ඕනේ නෑ. එක්කෙනෙක් ආවත් එක්කෙනෙක් බැරි වෙලා හරි එක්කෙනෙක් මේ room එක book කරන්න කැමති නම් එයාට අපි 5% ඩිස්කවුන්ට් එකක් දෙනවා. එහෙනම් නැත්නම් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. දෙන්නේ book කරන්න කැමති නම් අපි ඒගොල්ලන්ට 5% ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේ වගේ අර ඩිස්කවුන්ට් ඔප්ෂන් දීම හරහා ඔයාගේ කාමරේ අර සම්පූර්ණයෙන්ම නිකන් තියන්නේ නැතුව අපිට අර බුකින් chance එක වැඩි කරගන්න විදියට ස්ට්‍රැටජිකලි පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාගේ බිස්නස් ඔයා තමයි මේක හරියටම කොහොමද කරන්න කියලා දන්නේ. මේක සාමාන්‍යයෙන් ඔයා booking.com app එක නැතුව මේ platform එක පාවිච්චි කරන්නේ නැතුව දිනදා ජීවිතේ කරනවා ඇති. ඒක just මේකට apply කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කොහොමද ඔයාගේ බිස්නස් එක මේ booking.com platform එක ඇතුලේ visibility කියන එකෙන් visibility එක වැඩි කරගන්න. මේකට ඇත්තටම ගොඩාක් options තියෙනවා Google booking.com එක ඇතුලේ. හැබැයි මේක පටන් අරගෙන ටිකක් දවස් යනකම් ඔයාට මේ ඔක්කොම options වලට access නැහැ. කොහොම වුණත් ඔයාට සරලවම ඔයාගේ visibility එක වැඩි කරගන්න booking.com එකේ දීලා තියෙන option එක තමයි ඒගොල්ලොත් එක්ක ඔයා share කරන commission එකේ rate එක එහාට මෙහාට කරගන්න. සාමාන්‍යයෙන් මම කලින් කිව්වා rate එක 15%යි commission එක. හැබැයි ඔයාට පුළුවන් මේ 15%, 16%, 17, 18 වගේ වැඩි කරන්න. එතකොට මෙහෙම වැඩි කරාම booking.com එකෙන් ඔයාව temporarily ඔයාගේ visibility එක වැඩි කරලා දෙනවා. හැබැයි මතක තියාගන්න ඒත් එක්කම මේ වැඩි කිරීමත් එක්ක එන sales වලට අදාළව commission එක ඒ ඔයා තෝරගන්න ප්‍රමාණයම ගෙවන්න වෙනවා. ඊට අමතරව දැන් අපි කතා කරේ ඔයා සල්ලි වේදම් කරලා වගේ visibility එක වැඩි කරගන්න එකනේ. එහෙම සල්ලි වේදම් නොකර හරියට වැඩ ටික හරියට මෙන්න මේ මම දැන් කියන්න දේවල් ටික කරනවා නම් වාගේ visibility එක වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි අර මං කිව්වා වගේ Google my business account එක ගැන කතා කරනකොට කිව්වා වගේ ඔයාගේ business එකේ එන reviews සහ ඔයා කොච්චර දුරට customers ලව reach කරලා reviews ඔයාගේ business එකට අරගන්නවද කියන්නේ. ඒ වගේම දැන් මේ booking එකක් කරන්න කලින් මේ platform එක හරහා ඔයාගෙන් අහන ප්‍රශ්න වලට ඔයා කොච්චර දුරට reply හොඳ accurately සහ කොච්චර ඉක්මනට reply කරනවද කියන එක සහ ඔයාට මේ booking.com එක ඇතුළේදී මේ platform එක පාවිච්චි කරනකොට කොච්චර leads ප්‍රමාණයක් successful business බවට convert කරගන්න පුළුවන්ද කියන එක කියන කාරණා සලකලා බලලා තමයි booking.com එක ඇතුලේ organically සල්ලි වේදම් කරන්නේ නැතුව ඔයාගේ ranking එක වැඩි කරගන්න ඕන කරන criterias නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ ඔයා මතක තියාගන්න ඕනේ මම අර කලින් කිව්වා වගේ 15% commission එකක් ඔයා booking.com එකට ගෙවන්න. හැබැයි ඔයා booking.com හරහා payment එක
බුකින් එකත් එක්කම ගන්න සෙට් කරලා තිබ්බොත් එයාලා කොහොමත් කමිෂන් එක කපාගෙන තමයි ඉතුරු මුදල ඔයාලට දෙන්නේ. එහෙම නැත්නම් මේක ඔයා මැනුවලි වාගේ මාසය අවසානයේදී ඔයාගේ පෝටල් ආදායමෙන් රෙවනිව් එකෙන් මේ කමිෂන් එක මේ ප්ලැට්ෆෝම් එකේ ඔයාට බලා ගන්න පුළුවන් ෆයිනෑන්ස් සෙක්ෂන් එකට ගියාම මේ ප්‍රමාණය මේක ඒගොල්ලෝ ඉන්වොයිස් ටිකයි අදාළ ෆයිනෑන්ස් ඩීටේල්ස් එක කියලා තියෙනවා කොච්චර ප්‍රමාණයක් ඔයා booking.com එකට ගෙවන්න ඕනේද කියලා. ඒ ප්‍රමාණය ඔයා අනිවාර්යෙන්ම ඒගොල්ලෝ දීලා තියෙන බැංකු ඉනිමට දර කරන්න ඕනේ. එහෙම නොකරේ නැත්නම් ඔයා බැරි වෙලා හරි ඔයාගේ account එක සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සරලවම කලින් කියපු කාරණා ටික පොඩි චෙක්ලිස්ට් එකක් හැටියට තමයි මේ දාලා තියෙන්නේ. මේක අයියා කතා කරන්න දෙයක් මම හිතන්නේ නෑ තියෙනවා කියලා. ඊළඟට අපි කතා කරමු අවසානම platform එක වෙන මේ workshop එක ඇතුලේ කතා කරන්න හිතන අන්තිම platform එක වෙන TripAdvisor. එතකොට මේ TripAdvisor ගත්තාම මේක අනිත් කතා කරපු Google එකයි booking.com එකටයි ගොඩක් දුරට සමානයි. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේක ඇතුලේ වාට ඔයාගේ travel agency එහෙම නැත්නම් ඔයාගේ tour guide company එහෙම නැත්නම් ඔයාගේ hotel එක ඔයාගේ restaurant එක list කරන්න පුළුවන්. හැබැයි මේකෙදි තියෙන ප්‍රධානම දේ තමයි මේකේ අර කලින් කිව්වා වගේ පොඩි සරල කටයුත්තක් තමයි කරන්න තියෙන්නේ. අපි බලමු booking.com එකයි TripAdvisor එකයි live example එකකින් කොහොමද ඒකේ setup එක තියෙන්නේ සහ කොයි වගේ appearance එකක්ද තියෙන්නේ කියලා. ඊට කලින් මම කැමතියි මේක TripAdvisor කියන platform එක ගැන සරලව කතා කරලා ඉවර කරන්න workshop එක. එතකොට මේකෙදි මේ මම කියන්න ගියේ ප්‍රධාන කාරණය තමයි ඔයාගේ ව්‍යාපාරය restaurant එකක් නම් හොටල් එකක් නම් අන්න ඒ වගේ වෙලාවට ඔයාගේ වෙබ්සයිට් එක මේක ඇතුලේ ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. එහෙම කරනවා නම් ඔයාට සල්ලි ගෙවන්න වෙනවා. හැබැයි අපි අපේ අත්දැකීම් එක්ක කියන්න තියෙන්නේ TripAdvisor එක ඇතුලේ එහෙම paid option එකකට යන්න මූලිකව අවශ්‍යතාවක් නැහැ. මේකේ free option එකකින් දීලා තියෙන facilities හොඳටම ප්‍රමාණවත් ඔයාට සැලකිය යුතු business ප්‍රමාණයක් TripAdvisor එකෙන් හොයන්න. ඒකෙදි මෙහෙම දෙයක් තියෙනවා. booking.com, Google My Business සහ අනෙක් OTAs වල දැනටමත් ලිස්ට් කරලා තියෙනවා නම් ඒ හැම account එකකම විස්තර එකම නම්. ඒ කියන්නේ නම, තියෙන package, address හැම දෙයක්ම එකම නම්. කාලයක් යනකොට ඔයාගේ hotel එකේ TripAdvisor account එකේ booking.com වල වගේ package links එළියෙන් බලන කෙනෙක්ට පෙන්වන්න ගන්නවා. ඒක ප්‍රමාණවත් පටන් ගන්නකොටම. හැබැයි ඔයා සර්විස් ඉන්ඩස්ට්‍රි කරනවා travel agency එකක් කරනවා නම් ඔයා taxi එකක් hire කරන කෙනෙක් නම් අන්න ඒ වගේ වෙලාවට මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ඔයාට ඔයාගේ වෙබ්සයිට් එක මේගොල්ලන්ගේ account එක ඇතුලේ platform එක ඇතුලේ list කරන්න ඕන කරන facilities දීලා තියෙනවා. ඊට පස්සේ මේකෙත් අර කලින් කිව්ව දේවල් ටිකම තමයි ඔප්ටිමයිස් කරනකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ quality images පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙදි විශේෂයෙන් මේකේ ඔයාව ඔයාගේ රෑන්කින් එක වැඩි කරගන්න උඩට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධානම දේ තමයි කොච්චර දුරට recent reviews ඔයාට හම්බෙලා තියෙනවද කියන්නේ. recent positive reviews. ඒවා ඔයාට ඉස්සර කොච්චර reviews ඇවිල්ලා තිබ්බත් වැඩක් නැහැ. මේ මෑත අතීතයේ කොච්චර දුරට reviews හොඳ reviews කොච්චර reviews ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියන එක ඉතාම වැදගත්. ඒකින්ද ඔයා හොඳ review management mechanism එකක් strategy එකක් maintain කරත් මේක ඇතුලේ ඔයාව උඩට ගන්න එක ඉතාමත් ලේසි වෙනවා. එතකොට මෙන්න මේ දේවල් ටික තමයි මේ platform තුන ඇතුලේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු booking.com platform එක ඇතුලේ කොහොමද account එකක් display වෙන්නේ සහ මොන වගේ විදිහටද අර අපි කතා කරගත්තේ ඒවා මේක ඇතුලේ handle කරන්න පුළුවන් කියලා. ඒතර මේ දැන් පේන්නේ good karma කියන booking.com platform එක ඇතුලේ list කරලා තියෙන company. මේක තමයි සාමාන්‍යයෙන් මේ වගේ විදිහට තමයි list වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ list කරලා තියෙන hotel services
ඉතින් අපි ගිහිල්ලා බලමු මේක කොහොමද එයාගේ බිස්නස් වැඩ කටයුතු මේක ඇතුලේ ලිස්ට් කරලා තියෙන්නේ කියලා. ඉතින් බලන්න අර කලින් කිව්වා වගේ එයාගේ බිස්නස් එකේ images හොඳ quality images පාවිච්චි කරලා තිනවා. එයාගේ location එක, එයා දීලා තියෙන facilities, එයාගේ rooms හොඳට පේන විදිහට. ඊට පස්සේ එයා හොඳ description එකක් සහ එයා දෙන facilities මොනවද? pool තියෙනවද? spas තියෙනවද? smoking areas තියෙනවද? මේ කියන දේවල් එයා clearly mention කරලා තියෙනවා. ඊට පස්සේ එයාගේ room availability එක room මොනවද තියෙන්නේ? ඒවැය තියෙන features වෙන වෙනම අර මම කියන room listing කරන්න මේක හොඳ option එකක් තියෙනවා කියලා. ඒ ටික ඒවැය pricing ඒකෙදි දෙන කෑම වල විස්තර breakfast එක free ද නැත්නම් breakfast එකට සල්ලි ගෙවන්න ඕනේද? meal එකක් කොයි වගේද වෙන්නේ? මේ කියන කාරණා include කරලා තියෙනවා. ඊට පස්සේ මේ calendar management system එක ඔයා හරියට maintain කරනවා නම් ඔයාට පුළුවන්කම හම්බෙනවා මේක calendar system එක හරහා ඔයාට දැනගන්න ඔයාට available rooms මොනවද available නැති rooms මොනවද කියන එක. ඒතකොට මේකෙත් අර කලින් කිව්වා වගේ reviews මේ තියෙන්නේ කොහොමද මේ reviews පේන්නේ කියන එක. මේවා ඊට පස්සේ මේ reviews වල overall ranking එක. මේ දේවල් ටික තමයි booking.com එකකට අදාළව පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ TripAdvisor account එක ගත්තොත් එහෙම TripAdvisor account එක මම හිතන්නේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඒතකොට මේ තමයි අර මම කලින් කතා කරපු අර DN Tours කියන business entity එක. එතකොට එයා මෙයත් මේ අර පැහැදිලි ෆොටෝස් එයාගේ මේකත් Google business එකකින් තියෙන ෆොටෝස් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ෆොටෝස් පාවිච්චි කරලා එයාගේ හරිද ඊට පස්සේ රිවිව්ස් හරියට එයා අරගෙන මේ හොඳ විදිහට මේන්ටේන් කරලා තියෙනවා. ඒතර ඔයා අලුතෙන් මොකක් හරි ඔයාගේ කම්පැනි මේකේ ලිස්ට් කරන්න ඕනේ නම් සරලවම ඔයාට කරන්න තියෙන්නේ මේකේ ඕනර්ස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාගේ බිස්නස් එකේ නම එන්ටර් කරලා අයිට මිසින් ප්ලේස් ගිහිල්ලා මේකද වගේ බිස්නස් එකේ නම ඔයා දෙන ෆැසිලිටීස් මොනවද මේවා ටික සිලෙක්ට් කරලා ඇඩ්‍රස් එක මැනුවලි ටයිප් කරලා ඊට පස්සේ මේ මැප් එකෙන් ඔයාට ඔයාගේ බිස්නස් එක හරියටම තියෙන තැන පින් පොයින්ට් කරලා මෙන්න මේක ඉතාමත් වැදගත්. ඔයාගේ බිස්නස් එක ඔයා රිප්‍රසන්ටේටිව් කෙනෙක් ඔයා ඕන කෙනෙක් කියන එක මේතෙන්ද ඔයා වෙරිෆයි පිළිගන්න ඕනේ. එතන චෙක් බොක්ස් එක චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ ටික කරලා ඔයා ඕකේ කරාම ඔයාට මේක ඊමේල් එකක් එනවා. මම මේකේ වෙබ්සයිට් එක ෆෝන් නම්බර් එක ඊමේල් ඇඩ්‍රස් එක දාලා මේක සබ්මිට් කරන්න තියෙන්නේ. මේක සබ්මිට් කරාම ඔයාගේ ඊමේල් එකට ඔයාට වෙරිෆයි කරන්න ඕන කරන විස්තර ටික මේව කරලා පොඩි ඊමේල් එකක් එනවා. එතන මූලික වශයෙන් මේ දේවල් ටික තමයි මේ වර්ක්ෂොප් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේක අරහා ඕගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා කොහොමද මේ Google My Business, TripAdvisor සහ booking.com කියන platform ඇතුලේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය ලිස්ට් කරලා ඒකේ performance වැඩි කරගෙන
ඔයගලන්ගේ ඉන්කම් එක වැඩි කරගන්න සහ බුකින් ප්‍රමාණය වැඩි කරගන්න කියලා. මේ දේවල් ටික මෙහෙම තිබුණාට මට කියන්න උන් තව විශේෂ කාරණාවක් තියෙනවා. ඔයගොල්ලෝ මේ දේවල් එක්ක සමගාමීව ඔයගොල්ලන්ගේ පර්සනල් වෙබ්සයිට් එකක් මේන්ටේන් කරන එක ඇත්තටම ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි අර මම මේ වර්ක්ෂොප් එක කරන අතරතුරදී පැහැදිලි කරා. මේ මොන ප්ලැට්ෆෝම් එක තිබ්බත් මේ ප්ලැට්ෆෝම් එකේ වාගේ විස්තර සියල්ලම 100%ක් මේ විදිහට ඉන්ක්ලූඩ් කරන්න ඕන කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දීලා නැහැ. ඒතොර එහෙම කරන්න පුළුවන් එකම තැන තමයි වාගේ වෙබ්සයිට්. වෙන්න ඕනේ මේ ලිස්ටින් ප්ලැට්ෆෝම් වල වාගේ බිස්නස් එක ලිස්ට් කරලා තිනකොට ඒකට එන කස්ටමර් වැඩිපුර විස්තර සහ මොන හරි කන්ටැක්ට් කරගන්න සහ වාගේ විස්තර කන්ෆර්ම් කරගන්න වාගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා බලලා ඒකට ඕන කරන වටපිටාව හදලා කියන එක තමයි ගොඩක් දුරට කරගන්න ඕනේ. මොකද වෙබ්සයිට් එක කියන එක ගොඩක් වෙලාවට දැන් ලෝකේ බිස්නස් එකක් කරනවා නම් ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනල් ලෙවල් බිස්නස් එකක් ටුරිසම් ඉන්ඩස්ට්‍රි කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් බිස්නස් එකක්. ඒතර මේ ඉන්ටර්නැෂනල් ලෙවල් බිස්නස් එකක් කරනවා නම් වෙබ්සයිට් එක කියන එක මස්ට්. ඒකින්ද ඒකත් ඔයගොල්ලෝ හිතේ තියාගන්න. ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකකට කියලා ලොකු ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ නැහැ අතට. ගොඩක් පහසුයි දැන් ඉස්සරට වඩා වෙබ්සයිට් එකක් හදන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ Google සයිට් එකක් උනත් හදාගෙන ප්‍රාථමික අධීර විදියට ඒකෙන් ඔයාගේ බිස්නස් එක ගැන ඔයාගේ කස්ටමර්ස්ලට කියන්න. කොහොම හරි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ වෙබ්සයිට් එකක් කියන එක ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් කියන්නේ. එහෙනම් ඒ දේවල් ටිකත් එක්ක අපි මේ වර්ක්ෂොප් එකේ මූලික කතා කරන්න තියෙන කරුණු ටික මෙතනින් කතා කරලා අවසන් කරනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඕගොල්ලන්ට අහන්න පුළුවන්.